පින්වත් දරුවන්ට මේ කියන්නේ තරුණ කාලේ සිල් අරගෙන නිවනට යම් කුසල් රැස් කරගන්න පුළුවන්ද? වයසට ගියාට පස්සේ සිල් අරන් ඒක ඒ විදිහට කරගන්න බෑ. පුංචි කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක, තරුණ කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක, අඩුපාඩු හදාගන්න එක ඇත්තටම ඔබ වේගෙන් නිවන කරා ගෙනියනවා. වයසට ගිහිල්ලා සුදුරෙත් ඇඳගෙන ඉඳ ගන්නවට වැඩිය රටේ හැම තැනම සරුංගලේ වාගේ පාවෙලා ගිහිල්ලා අවසානයේ නූල කැඩිලා බෝ අත්තට වැටෙනවා වගේ අවසානයේ සිල් අරගෙන ඒ එපා කියන්නේ කොල්ල කෙල්ල වෙනුවෙන් මේ කියන්නේ තරුණ ජීවිතේ ගොඩාක් කුසල් රැස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඇති මඟපල ලබන අය පවා අපි දන්නේ මඟපල ලබන අය පවා ඇති. දෙමව්පියන්ගේ චරිතත් වැඩක් නැහැ මේ වෙලාවේ දරුවාට. ඒ දරුවාගේ තියෙන කුසල ශක්තිය ජානවල ඒව පවා නැති කරලා දානවා. ඇයි ජීවක කියන්නේ ගණිකාවකගේ පුතෙක් නේ? ඒකයි. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ ධර්මයෙන් මැරිලා නැහැ. ඒක මතක තියාගන්න. පින්වත්නි ධර්මයෙන් මැරිලා නැහැ. නමුත් අවුරුදු 120ක් ගේ සීයල දෙන්නේ බ්‍රාහ්මණයෝ දෙන්නේ බුදුරජාණන් වහන්සේ බෙහෙදකින්ට ආවා. ඇවිල්ලා කිව්වා අපි එකම පිනක්වත් කරගෙන නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් අද ඉඳලා කයින් හොඳ දේවල් කරන්න, වචනෙන් හොඳ දේවල් කරන්න නරකද? මේ සිතෙන් හොඳ දේවල් කරන්න කියලා වදාලා කුසල් කරන්න කියලා. ඒ නිසා අද බණ ටික අහලා මොන වයසේ තරාතිරම කෙනෙක් වුණත් කුසල් වැඩුවොත් යහපත් දේවල් කළොත් ධර්මය අහන්න යමු. මතක තියාගන්න මොන අඩුපාඩු හදාගන්න බැරුණත් ධර්මය අහන එක නම් නතර කරගන්න එපා. ඇඳුමක කහට යන්නේ නැහැ කියලා හොදන එක නතර කළොත් කහටමයි. කහට යන්නේ නැති වෙන්න නැවත හොදන්න. ඒ වගේ අපේ අඩුපාඩු යම් දවසකද හදාගන්නේ ඒ දක්වාම ධර්මය අහන්න. ඔබට ඒ පිරිසුදු ධර්මයෙන් කියලා දෙන කල්යාණ මිත්‍රයෝ මුණ ගැසී ඇත. ඒ ධර්මයේද අහන්න අවස්ථාව ඇත. මේ අවස්ථාව මගේ හරගන්න එපා. ඒ නිසා අපි කවුරුත් මැරෙනකොට අරන් යන්නේ කුසල් අකුසල් කරගත්ත දේවල්. ගොඩාක් කර්මය අපි මැරෙනකල් බලාගෙන ඉන්නවා. ඊට කලින් තෙරුවන් සරණ ගිහිල්ලා අඩුපාඩු හදාගෙන කුසල් වඩලා මේ ධර්මය අහලා සැනසෙන්න ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා.